Hello guys. ඉතින් අදත් ඔන්න අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අද මගේ travel partner නෑ අද මල්ලිත් එක තමයි යන්නේ. එයා ගමේ ගිහිල්ලා. ඉතින් අද යන්නේ සබරගමුවයි මධ්‍යම පළාතයි බෝඩරේ තියෙන ලස්සන දියැලි පාරාදීසයක් බලන්න. ඉතින් දැන් අපි ඉන්නේ බුලත් කොපිටිය ටවුන් එකේ. ඔයාලට පේන ඇති. ඉතින් එහෙනම් ඉස්සරහට යන්න. Take the second right onto Balafkahupitia Djugala Road. Djugala Road. හදලා නැහැ පොඩ්ඩක් සවුත් කුයි පාර නම් හයික් එක වගේ තමයි යන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි තියල්ල හම්බුණා. දැන් අපි ඉන්නේ රිකිලියල්ල ගාව. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ රිකිලියල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කෝපිටිය කියන ගමේ. මේ ලස්සන දියැල්ල මීටර් 30ක විතර උසකින් යුක්ත වෙනවා. ඉතින් හොනුසහල් දෙනිය කඳු වැටියේ උතුරු කොටසේ ඉඳන් ගලා යන ඇල මාර්ගයක් තමයි මේ විදිහට මේ කන්දෙන් පල්ලයට වැටෙද්දි දියැලක් විදිහට අපිට පේන්නේ. ඉතින් අන්තිමටම මේ රිකිලියල්ල රිටිගහ කියන ප්‍රදේශය හරහා කැලණි ගඟට තමයි ගලා යන්නේ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ නලංග නැල්ල බලන්න. මේ පාරේ යද්දී අපිට තවත් ලස්සන දියැල්ල පේනවා. විදේශිකයොත් එනවා. ගියන් ඉස්සරහට ගිහින් බලමු. මෙතනට නම් එන්න පුළුවන්. මේ දේශීය මත්ස්‍යයක් ඉන්නවා කියලා ගහලා තියෙනවා. දැන් බලන්න. කෙනග ගොඩක් ඉන්නවා. යන්කෝ. තේරෙනවනේ අද මේ අවුරුද්දට පස්සේ දවස් නිසා ගොඩක් කට්ටිය නාන්න ඇවිල්ලා ඉන්නේ. ඩ්‍රෝන් එක යවන්නත් බෑ මෙතන මේ ගොඩක් කට්ටිය නාන නිසා. ඉන්න මෙච්චර අපිට බලා ගන්න පුළුවන් එහාට යන්නත් බෑ ගොඩක් කට්ටිය නානවා මේ තැන්වල මේ. වෙනවා ඉතින්වල ඒ නිසා මේ ඉතින් අපි මේ ටික තමයි ඔයාලට පෙන්වන්න වෙන්නේ. තර මාරේකට දෙනක. අපරාධ අඩුයි ටිකක්. ඔයාලට පේන්නේ නැති මේ ඉස්විං වගේ මිනිස්සු නානවා. ඩ්‍රෝන් එක ඇවිල්ලා නැහැ මොකද ගොඩක් කට්ටිය දැන් නාන්න නිසා. මේ ඔය ටික තමයි පෙන්වන්න දෙන්නේ නැත. අපරාධ බලමු එන ගමන් අපිට එන්න පුළුවන් වුණොත් අපි මේ එනගම ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්වන්න ඕනේ. මේ යන්න උඩින් පේනවාද ඩ්‍රෝන් මාරයා. මේ වලකින් ගියොත් එමේ සිග්නල් ලොස් වෙනවටක් ගාලා. ඉතින් ලොකු රිස්ක් එකක්. තියෙන ගමන් බලමු ඔයාලට පෙන්වන්න කොහොම හරි.
මෙයා රුක්මල්ලලා ගාව ඉන්නේ. රස්සත් එක්කලා තියෙන්නේ මේ තේනට වල දියල්ල. මගේ ලස්සන දියල ටිකක් තියෙනවා මේ පාර අයිනෙන් බලන්න පුළුවන් ටික තමයි අපි දෙන්නන්නේ. උතුරට යන්න තියෙනවා ටිකක්. රස්සකුත් ඇවිල්ලා තියෙනවා මේ රස්ස පොඩ්ඩක් අඩ වෙනකම් බලමු. ඔයාලා ලස්සන වීඩියෝ එකක් මම දාන්න. ඉතින් අපි මෙතනින් උඩට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කිව්වා වගේ නලඟ නැල්ල බලන්න තමයි දැන් යන්නේ. ඉතින් බලන්නකෝ. අන්න මෙතන තියෙනවා මේ ප්‍රවේශපත් කවුලුවක්. මේ ඔයාලා නෝන ප්‍රවේශපත්‍රයක් ගන්න ඕනේ හදන්න නැහැ මෙතන. බයිසිකල් එකක් ගෙන ආවේක උඩටම. කෙනෙක් ගල් ඉස්සනවා කියලා ගහලා තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අපි ඊගාසරේ නාවල පිටිපස්සෙන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහ ලස්සන වීඩියෝස් ටිකක් ගේනවා. ඔයාලට ජය වේවා.